ලංකාවේ ඕන තරම් වැව් තියෙනවා. ඕන තරම් ලස්සන වැව් තියෙනවා. හැබැයි ඔබ දැක තියෙනවාද මහරෑ මැද අඬන වැවක්. මිනිස්සු බිල්ලට ඉල්ලන වැවක්. අද අපි කතා කරන්නේ මුරුතවෙල වැවේ සැඟවුණු අභිරහස මොකක්ද කියලා. මේ ජලකඳ යට තියෙන්නේ නිකම්ම නිකං වැවක් නෙවෙයි. මේ ජලකඳ යට තියෙන්නේ ගමක්, පන්සලක්, යට වුණු සම්පූර්ණ ගම්මානයක්. අදටත් මේ වැවේ වතුර හිඳුණු කාලෙට මේ වැවට යට වෙලා තියෙන ගම, වැවට යට වෙලා තියෙන පන්සල උඩ මතුවෙනවා. ඒක හරියට යට ගිය අතීතය කාලයකට සැරයක් අපට කතා කරලා පෙන්නනවා වගේ. වැව අඬනවා කිව්වම කීප දෙනෙකුට ඒක විහිළුවක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒක මිත්‍යා මතයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ බිල්ලක් කොන වෙනකොට වැවට වැව අඬනවා. ඒ වැව අඬන සද්දය මේ කන්දේ පන්සලේ හාමුදුරුවන්ට ඇහෙනවා. හැබැයි පුදුමය කියන්නේ වැව බිලි ගන්න ඇඬුවත් කොහොම මොන දේ වුණත් කිසිම දවසක මේ ගමේ මිනිස්සෙකුට මේකෙන් කරදරයක් වෙන්නේ නැහැ. මොකද බිලි වෙන හැම අවස්ථාවකම බිලි වුණා නම් බිලි උනේ දුර බැහැරින් ඒක නාන්න ආපු නැත්නම් විනෝදය සඳහා ආපු යම් කිසි පුද්ගලයෙක් තමයි බිලි වුණා නම් බිලි උනේ. ඉතින් මේ වැව හදන කාලේ මේ මුළු ගම මේ පන්සලේ යට වෙද්දී මේ පන්සලේ තිබිලා තියෙනවා විශාල බුද්ධ ප්‍රතිමාවක්. ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්පූර්ණ මැටියෙන් නිමවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. මුළු ගමක්, පන්සලක් වැවේ වතුරෙන් යට වෙද්දී අර හිටපු මිනිස්සු ඔක්කොම ටික එකතු වෙලා එකා වගේ එක්රොක් වෙලා අර බුදු පිළිම වහන්සේ නම ඔසවාගෙන වඩම්මල තියෙනවා අර කන්දේ තියෙන පන්සලට. මේ දියයට සැඟවුණු අභිරහස කුමක්ද? ඔබේ මතය පහලින් ලියාගෙන යන්න. තවත් මේ වගේ අභිරහස් වීඩියෝවක් සමග අපි ඉක්මනින් හමු වෙමු.